කොහොමද? ඔන්න ඉතින් ගොඩ දවසකින් අද මං ඔයාලට vlog එකක් අරන් එනවා. පහුගිය දවස් ටිකේම මට ඔයාලත් එක්ක vlogs share කරගන්න බැරි වුණා. මොකද අසනීපත් වුණා, වැඩ ගොඩාක් තිබුණා. ඉතින් ඒවත් එක්ක මට ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්න බැරි වුණා. ඉතින් අසනීප වෙලා හොඳ වුණා විතරයි. මගේ මූණ දිහා බැලුවම ඔයාලට තේරෙනවා ඇති හරි ලෙඩ පාටක්. ඒ අසනීප වෙලා හොඳ වුණා විතරයි නිසා. ඉතින් එහෙමයි කියලා තවත් ඔයාලට vlogs ගේන්න නැතුව ඉන්න මට බැහැනේ. ඒ නිසා හිතුවා කමක් නෑ මම මේ විදියටම ඔයාලත් එක්ක අද vlog එක share කරගන්නවා කියලා. පහුගිය දවස් ටිකේම ගොඩක් අසනීප වෙලත් හිටපු නිසා මට මං ගැන බලන්න ඇත්තටම වෙලාවක් තිබුණේ නැහැ. ඒ කියන්නේ hair care routine එකක්වත් එතකොට skin care routine මුකුත් කරන්න මට ඇත්තටම වෙලාවක් තිබ්බේ නෑ වගේම අර අසනීපෙන් ඉඳපු නිසා ඒවා කරන්න මට ඇත්තටම එපා වෙලා හිටියේ. ඉතින් හුඟ දවසකින් පස්සේ මං අද හිතුවා මගේ hair එක ගැන චුට්ටක් පොඩි treatment එකක් දෙනවා කියලා. කොණ්ඩේ යන ප්‍රශ්න තියෙනවා නම් කොණ්ඩේ වොලියුම් එක අඩු ප්‍රශ්න තියෙනවා නම් අන්න එහෙම අයට අද vlog එක අන්න එහෙම අයට තමයි අද වීඩියෝ එක. ඉතින් ගොඩ දවසක් ට්‍රීට්මන්ට් කරපු නැති මගේ කොණ්ඩෙට අද මම දෙනවා ට්‍රීට්මන්ට් එකක් මෙන්න මේකින්. ඒ කියන්නේ මෙන්න මේ ලූණු ගෙඩියෙන් අපේ කොණ්ඩෙට ලූණු ගෙඩියෙන් කරන්න පුළුවන් ට්‍රීට්මන්ට් එකක් තමයි මම අද ඔයගලන්ට කියලා දෙන්නේ. ඉතින් එහෙමනම් ඔයාලගේත් කොණ්ඩේ යනවනම් එතකොට කිසිම ට්‍රීට්මන්ට් එකක් ඔයාලත් කොණ්ඩෙට කරන්න නැත්නම් කොණ්ඩෙට කරන්න වෙලාවක් නැත්නම් ඉන්ග්‍රීඩියන්ට්ස් නැතුව හොය ඉන්නවනම් ඒවා හොයාගන්න අමාරු නම් හැමෝටම ලේසියෙන් හොයාගන්න පුළුවන් මෙන්න මේ ලූණු ගෙඩියෙන් කොහොමද අපේ කොණ්ඩෙට ට්‍රීට් කරන්න කියලා මම අද ඔයාලට කියලා දෙනවා. ඉතින් එහෙමනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ආයෙත් මතක් කරන්නම් channel එක subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරලා අපි වීඩියෝ එකට යමු. ඉතින් ළමයි බීලුණු කියලා කියන්නේ ඕනම ගෙදරකට අනිවාර්යයෙන්ම ගේන දෙයක් නේ. ඉතින් ඒ වගේ බීලුණු ගෙඩියකින් අපේ කොණ්ඩේ වවන්න පුළුවන් කියලා ඔයාලා මීට කලින් දැනගෙන හිටියද? දැනගෙන හිටියේ නැත්නම් ඔන්න මේ වීඩියෝ එක බලලා ඔයාලත් අනිවාර්යෙන් මේක try කරලා බලන්න. ඔයාගෙත් කොණ්ඩේ වැවෙන වේගය අඩුයි නම් එතකොට කොණ්ඩේ වැවෙන්නේ නැත්නම් කොණ්ඩේ යනවා නම් වොලියුම් එක අඩුයි නම් අන්න ඒ වගේ ප්‍රශ්න ගොඩකට මෙන්න මේ බීලුණු ගෙඩියෙන් අද ට්‍රීට්මන්ට් එකක් මම කියලා දෙන්නයි යන්නේ. දිග කොණ්ඩයක් වුණත් එක බීලුණු ගෙඩියක් හොඳටම ඇති. මුලින්ම මම කරන්නේ මේ විදියට බීලුණු ගෙඩිය හොඳට සුද්ධ කරගෙන ඒක පිරිසිදු කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදියට පොඩි කෑලි වෙන්න බීලුණු ගෙඩිය කපා ගන්න. අපි ඊට පස්සේ මේක blend කරන්න ඕනේ. blend කරන්න ඕන නිසා තමයි මේ විදියට පොඩි කෑලි කපා ගන්න. ඉතින් ඊට පස්සේ මේ විදියට කපාගත්ත බීලුණු ගෙඩිය blender එකට දාලා මම හොඳට blend කරගන්නවා. මේ තියෙන්නේ මම blend කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති මේක අර නිකන් ක්‍රීම් එකක් වගේ වෙන්න හොඳට blend කරගන්න. ඔයාලා මේක blend කරගනිද්දී වතුර චුට්ටක් එකතු කරගන්න. ඕනට වඩා වතුර එකතු කරන්න යන්න එපා. ඒකට හේතුව ඔයාලට වීඩියෝ එක ඉස්සරහට බලා ගන්න පුළුවන්. වතුර චුට්ටක් දාලා මේක හොඳට blend කරගන්න කෑලි හිටින්නේ නැති වෙන්න. මම හිතන්නේ මටත් මෙතනදී වතුර චුට්ටක් වැඩි වුණා. බීලුණු ගෙඩිය කොහොමත් blend වෙද්දී අර වතුර ගතිය තියෙන නිසා ලොකුවට වතුර එකතු කරගන්න එපා. හරි දැන් මම මේක apply කරන්න තමයි යන්නේ. මේ වගේ brush එකක් මම අරගත්තා. මුලින්ම මේ විදියට දෙකට මැද්දෙන් බෙදා ගන්නවා. ඔය විදියට කොණ්ඩේ දෙකට මැද්දෙන් බෙදාගෙන මෙන්න මේ apply brush එකකින් මම ස්කැල්ප් එකට තමයි මේ විදිය ගාපු ගමන් ඕක නිසා තමයි මම කිව්වේ වැඩි වතුර එකතු කරගන්න එපා කියලා. ඔයාලට මේකේ අර ස්මෙල් එක අමාරු නම් මේකට දෙහි බින්දු දෙකක් වගේ දාන්න. වතුර ගතිය අඩු වෙන්න ගන්න නැත්තම් මම වගේ මේ වගේ නාන්න තමයි වෙන්නේ. වතුර ගතිය අඩු වෙන්න අරගන්න. විදියට තව සෙක්ෂන්. ඉතින් ඔයාලට පේනවා ඇති මම මේ කරනවා වගේ
හීනි තීරු සෙක්ෂන් කරගෙන ඒ සෙක්ෂන් එක දිගේ අපි මේක ඇප්ලයි කරාට පස්සේ හොඳට අපේ ස්කැල්ප් එකට මේක වදින්න අපිට ඇප්ලයි කරගන්න පුළුවන්. අපි මේ ට්‍රීට්මන්ට් එක ස්කැල්ප් එකට කරන එකක් නිසා මේක හොඳට අපේ ස්කැල්ප් එකට වදින්නයි ඕන. අර වතුර ගතිය බේරෙන්න බලනවා. ඇහැට යයි ඒ නිසා පරිස්සමෙන් ඇහැට ගියත් ඉතින් මේ අර චුට්ටක් දැවිල්ල ගතියක් වගේ මගේ තාම ඇහැට ගියේ නැති නිසා මන් දන්නේ ඇහැට ගියොත් සමහර විට දැවිල්ල ගතියක් වගේ එයි. ගෑවුණු නැති තැන්වලත් හොඳට ගෑවෙන්න මේක හොඳට මසාජ් කරගන්න. පිටිපස්සේ මේ විදියට ඔන්නම බෙදාගෙන මම ඒකෙත් ඇප්ලයි කරගන්න යන්නේ. කොණ්ඩේ ඉස්සරහ ටික ඉවරුනාම මම මෙන්න මේ විදියට තමයි පිටිපස්ස ටිකට ඇප්ලයි කරගත්තේ. මං හිතන්නේ ළමයි මම මේක බ්ලෙන්ඩ් කරගත්ත තව මදි. ඔයාලා මේක හදද්දී තව මේක හොඳට ක්‍රීම් එකක් වගේ වෙන්නම බ්ලෙන්ඩ් කරගන්න. මොකද මේ විදියට කෑලි කෑලි තියේදී ඒක කොණ්ඩේ වොෂ් කරනකොට හරි කරදරේ මේ කෑලි ටික යවා ගන්න. ඉතින් ඔන්න ඔය විදියට මුළු කොණ්ඩේ වටේටම මේක ඇප්ලයි කරගෙන ඊට පස්සේ මම කරන්නේ මගේ අත් දෙකම අරගෙන මුළු ස්කැල්ප් එකම හොඳට මසාජ් කරගන්නවා. අඩුම විනාඩි 10ක්වත් මේකේ මසාජ් එක දෙන්න. මම ඔයාලට කලිනුත් කියලා තියෙනවා අපි කිසිම ට්‍රීට්මන්ට් එකක් කොණ්ඩේට කරාට වැඩක් නැහැ මේ මසාජ් එක දෙන්නේ නැත්තම්. මගේ තව පොඩ්ඩක් ඉතුරු වෙලා තියෙනවා. මම ඒ ඉතුරු වෙච්ච ටික මේ විදියට මගේ හෙයා එකටත් පොඩ්ඩක් ඇප්ලයි කරගන්නවා ඉතුරු වෙච්ච ටික. ඇත්තටම මම අත්දැකීමෙන් දන්නවා මගේ කොණ්ඩේට කිසිම ට්‍රීට්මන්ට් එකක් නොකර හිටියොත් මගේ කොණ්ඩේ යන එක එතකොට කොණ්ඩේ වැවෙන එක සම්බන්ධ ගැටලු වෙනවා. ඉතින් ඕනම කෙනෙක්ගේ කොණ්ඩේකට ඒක සාමාන්‍ය දෙයක්. කොණ්ඩයක් වුණත් අපි පරිස්සම් කරන විදියට තමයි ඒක ලස්සනට හැදිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාටත් ඔයාගේ කොණ්ඩේ පරිස්සම් කරගන්න ඕන නම් අනිවාර්යෙන් ට්‍රීට්මන්ට් කරලා කොණ්ඩේ පරිස්සම් කරගන්න. ඊට පස්සේ මම මේක ඇප්ලයි කරලා ඉවරයි. මං ඉන්නවා විනාඩි 45කට පස්සේ තමයි මම මේක වොෂ් කරන්නේ. ඉතින් මේ කිව්ව විදියට විනාඩි 45ක්වත් අඩුම ඉඳලා ඔයාලා මේක වෙනදා ඔයාලා කොණ්ඩේ වොෂ් කරන ෂැම්පූ එක දාලා වොෂ් කරන්න. ඉතින් ඔයාලට මේ බීලුණු ට්‍රීට්මන්ට් එක ගැන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න මං අනිවාර්යෙන් රිප්ලයි කරනවා. හරි ඉතින් එහෙමනම් තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න. බයි.